ඔව්. මම මිසස් හනියා මෞලානා. මගේ පුතා එයා මේ AMDT එකකින් ඉන්ටීරියර් ඩිසයිනින් ෆස්ට් ඉයර් 0 ඉවර කරලා දැන් සෙකන්ඩ් ඉයර් HND කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. මගේ නම අජිරක් මුණරත්න. මගේ දුව මේ සංසලා ඩී සිල්වා. එයා මේ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්. මම තනුජා. මට දුවලා දෙන්නෙක් ඉන්නවා. දෙන්නම මේ යුනි එකට එනවා. පොඩි එක්කෙනා ෆැෂන් ඩිසයිනින්, ලොකු එක්කෙනා ග්‍රැෆික් ඩිසයිනින්. මේ මගේ ඔළුවේ ලොකු කල්පනාවක් තිබ්බා මෙයාව මොන ෆීල්ඩ් එකට දාන්න ඕනේ කියලා. අනිත් එක මම එයාව ෆෝස් කරේ A level කරන්න. soon after එයා O level ඉවර වෙලානේ. A level වලට තමයි මම ගොඩාක් කැමති වුණේ. ඉතින් එයා බෑ කියලා මේක කරන්න ඕනම කියලා හිටියා. ඊට පස්සේ එයාට අර ඉන්න එක තැනකින් ඉඳගෙන පාඩම් කරන දේවල් ඒ පැත්තේ එයා අඩුයි. ඒ හින්දා මේක හම්බුන ගමම්ම මං ටක් ගාලා හා කියලා දුන්නා. ඒක තමයි. ඒ කල්පනාවට මේ AMDT හොඳ පිළිතුරක් දුන්නා මට. එයා ගොඩක් වෙලාවට කවුරුත් යටතේ වැඩක් කරන්න කැමති කෙනෙක් නෙමෙයි. එයා හැමතිස්සෙම හිතන්නේ එයා දෙයක් කරන්න. තනියෙන් ඒගොල්ලන්ට ගොඩක් ගමනක් යන්න පුළුවන්. ඒක දැන් ඉගෙන ගන්න ගමන් ඒගොල්ලන්ට පාර්ට් ටයිම් එකක් විදිහට කරලා ජොබ් එකක් ඒගොල්ලන්ට පොකට් මනි එකක් හරි හොයා ගන්න පුළුවන්. දැන් මගේ දෙන්නම ගෙදර ඉඳලා එහෙම කරනවා. ඉතින් ඒක ඒගොල්ලන්ට සතුටක් නේ. අර අපි දෙන එකට වඩා ඒගොල්ලෝ කීයක් හරි ඒගොල්ලෝ හොයාගන්න එක ඉතින් ඒගොල්ලන් හරි සතුටින් කරන දෙයක්. අපි හිතන්නේ ඩොක්ටර්ස්ලා ඉන්ජිනියර්ස්ලා කරන්නේ සංසලාට මෙහි AMDT එක ආවට පස්සේ මට තේරෙනවා යාට යන්න පුළුවන් උපරිම තැනට යයි කියලා හිතෙනවා. ඒ දවස්වල මම ඉස්කෝලේ යන්න කියලා යාට බල කරා ඉගෙන ගන්නත් පුළුවන් හින්දා මේ අනිත් ළමයි ඉස්කෝලේ යද්දිත් මෙයා දැන් ඩිග්‍රියක් කරන එක ගැන සංසලාගේ දිනුවත් එක්ක මට තේරෙනවා යාට දැන් උනත් තනියෙන් ජොබ් එකක් කරන්න පුළුවන් තැනක යා ඉන්නවා කියලා මෙයා අපු ටික කාලට ඉස්සෙල්ලාම මගේ දුව ෆයිට් ගෙදර එයාට දෙන්න ඕන කියලා. මෙයා පුතා ඇවිල්ලා කියන විදියට එයා කැමති. ලොකු දුවත් එක්ක අපි ඔයිට කලින් යුනිවර්සිටි 3-4කට ගියා. එයා කරපු ඩිප්ලෝමා ඒවා එක්ක ඒ තැන්වල තියෙන ළමයින්ගේ හැසිරීමයි ඒ තියෙන අනාරක්ෂිතකමයි ඒ ඔක්කොම එක බලද්දි හස්බන්ඩ් ඇවිල්ලා කිව්වේ නෑ මෙතන හොඳයි. එම හොඳයි hard and fast rules නෙමෙයි. ගොඩාක් කර පාඩම් කරලා දැන් ඉන්න ළමයිට ඒක ස්ට්‍රෙස් වෙනවනේ. ඒ වගේ නෑ මෙහි. මට හිතෙන්නේ අනිත් කැම්පස් වලට වැඩිය මේ විනය අතින් හැම අතින්ම මේ කැම්පස් එකේ බයක් නැතුව ළමයි කියවන්න පුළුවන් කියලා. මම බලන්නේ පළවෙනිම කාරණේ දරුවන්ගේ ආරක්ෂාව. විශේෂයෙන් ගෑන් ළමයි. ඒක නිසා මම ඕනම කෙනෙක්ට බය නැතුව කියනවා මෙතනට යවන්න ළමයව. දෙමව්පියෝ නැතුව එන දරුවෝ වුණත් එහෙම නරක විදිහට හැසිරෙන්නේ නැහැ මෙතන. තැනේ හැටියටනේ හැමෝම ඉන්නේ. එතකොට අර දඟලන්න පුළුවන් තැනකට ගියාම ඒගොල්ලන් ඒ දේවල් කරනවා. දැන් මෙතන එහෙම කවුරුත් එහෙම හැසිරෙන්නේ නැති නිසා හැමෝම හොඳට ඉන්නවා. ඉතින් ඒකින්ද බය නැතුව ඕනම පේරන්ට්ස් කෙනෙක් මගෙන් නම් ඇහුවොත් මම කියන්නේ අපේ දරුවෝ මේකට යන්නේ. මට ඒක 100%ක් ෂුවර්.